ආයුබෝවන් යාළුවනේ. අපි දැන් probability පාඩම් මාලාවේ 5 වෙනි පියවරට ඇවිත් ඉන්නේ. හරිද? අද අපි කතා කරන්නේ data science වල වගේම business වලත් වැඩිපුරම පාවිච්චි වෙන distribution එකක් ගැන. ඒ තමයි binomial distribution එක. සරලවම කිව්වොත් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ. හරිද? එක්කෝ වැඩේ හරි නැත්නම් වැරදි. එක්කෝ කස්ටමර් බඩු ගන්නවා නැත්නම් ගන්නෙ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවලදී කොහොමද අපි අනාගතය ගණනය කරන්නේ? හරිද? ඒක තමයි අද පාඩම. බයිනෝමියල් එකට යන්න කලින් අපි දැනගන්න ඕනේ මේකේ පොඩිම ඒකකය ගැන. හරිද? ඒකට අපි කියනවා බර්නොලි ට්‍රයල් එකක් කියලා. හරිද? මේක හරිම සිම්පල්. අපි යම් දෙයක් එකපාරයි නම් කරන්නේ. හරිද? ප්‍රතිඵල තියෙන්නේ දෙකයි. උදාහරණයක් ගත්තොත් කාසියක් එකපාරක් උඩ දානවා කියලා හිතන්න. එතකොට හෙඩ් වැටුනොත් අපි කියනවා සක්සස් සාර්ථකයි කියලා. හරිද? ඊට පස්සේ ටේල් වැටුනොත් අපි කියනවා ෆේල් අසාර්ථකයි කියලා. හරිද? මේ සාර්ථක වීමේ සම්භාවිතාවය අපි P අකුරෙන් හඳුන්වනවා. හරිද? දැන් එතකොට අර මේ බර්නොලි එකෙන් කරන්නේ මොකද්ද? මොකක් හරි දෙයක් එකපාරක් කරලා බලන එක. හරි. දැන් හිතන්න අපි අර කාසිය එකපාරක් නෙවෙයි 10 පාරක් උඩ දානවා කියලා. අන්න එතකොට ඒක බර්නොලි එකක් නෙවෙයි. ඒකට අපි කියනවා බයිනෝමියල් එකක් වෙනවා කියලා. හරිද? හරි. බයිනෝමියල් වෙන්න නම් කොන්දේසි තුනක් තියෙනවා. හරිද? හරි. බලමු මේ මොනවද කියලා. අපි මේ වැඩේ නිශ්චිත වාර ගණනක් කරන්න ඕන. හරිද? අපි ඒකට n කියලා කියමු. n සංඛ්‍යාවක් කරනවා කියලා. හරිද? ඒ කියන්නේ නිශ්චිත වාර ගණනක් අපි මේ වැඩේ කරන්න ඕන. අර මේ බර්නොලි එක අපි කරේ එකපාරයිනේ. මේකේ නිශ්චිත වාර ගණනක් අපි n සංඛ්‍යාවක් කරන්න ඕන. හරිද? ඊළඟ කොන්දේසි තමයි හැම පාරම ප්‍රතිඵල දෙකයි තියෙන්න ඕන. හරිද? එක්ක පාස් ෆේල් අන්න ඒ වගේ මේ ප්‍රතිඵල දෙකක් තමයි අනිවාර්යෙන් තියෙන්න ඕන. හරිද? ඊළඟ කොන්දේසිය තමයි පළවෙනි පාර දිනන chance එකම තමයි දෙවෙනි පාරටත් තියෙන්න ඕන. ඒ කියන්නේ කලින් එකේ ප්‍රතිඵලය ඊළඟ එකට කිසිසේත්ම බලපාන්න විදියක් නැහැ. හරිද? බලපාන්න බෑ. හරි. අපි මේක තේරුම් ගන්න හොඳම උදාහරණයක් ගමු. හිතන්න ඔයා සේල්ස් රෙප් කෙනෙක්. ඔයා දවසට කෝල් 5ක් ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් ඔයා දන්නවා ඔයා කතා කරන අයගෙන් බඩු ගන්න 120යි කියලා. හරිද? එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වේ P අගයක් ගැන. අන්නේ P එක වෙනවා 0.2. හරිද? එතකොට අපි කිව්වා කෝල් 5ක් ගන්නවා කියලා. ඒ කියන්නේ n සමානයි 5. ඒ කියන්නේ 5 වතාවක් කරනවා. හරිද? හරි. මට දැන් දැනගන්න ඕනේ අද දවසේ මේ කෝල් 5න් හරියටම දෙකක් සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය කීයද කියලා. හරිද? එතකොට දැන් මෙතන එක්කෙනෙක්වත් ගන්න නැති වෙන්න පුළුවන්. හරිද? එක්කෙනෙක්වත් බඩු ගන්න නැති වෙන්න පුළුවන්. 5 දෙනාම ගන්නත් පුළුවන්. හරිද? හැබැයි මට ඕනේ හරියටම දෙන්නෙක් ගන්න chance එක හොයන්න. මේකට තමයි අපි බයිනෝමියල් ෆෝමියුලා එක පාවිච්චි කරන්නේ. හරි. මෙන්න සූත්‍රය. මේක දැක්කම බය වෙන්න එපා. මේක කෑලි 3කට කඩමු. හරිද? හරි. ඉස්සලම් බලමු අග කොටස. හරිද? අග කොටස බලන්න. මේකෙන් කියන්නේ පෙරදුණු වාර ගණන. හරිද? ඒ කියන්නේ අපේ උදාහරණයට අනුව නම් සේල්ස් උන් නැති 3 දෙනා. ඒ කියන්නේ බඩු අරගන්න නැතුව හිටපු 3 දෙනා තමයි මේ අග කොටසෙන් නිරූපණය වෙන්නේ. අර එක ඍණ p ඊට පස්සේ උඩින් n ඍණ k කියලා තියෙන අන්න ඒක. හරි. ඊට පස්සේ ඊළඟට අපි යනවා මැද කොටසට. pk කියලා තියෙන අන්න ඒක. මේකෙන් කියන්නේ දිනපු වාර ගණන. අපේ උදාහරණයට අනුව නම් සේල්ස් උන්නේ කී දෙනායිද? දෙන්නයිනේ. ඒ කියන්නේ බඩු ගන්න මේ වුනේ දෙන්නයිනේ. අන්න ඒ දෙන්න. හරිද? ඊළඟට අපි යනවා මුල කොටසට. හරිද? අර n යට k තියෙන ඒක අපි අර මේ මැත්ස් වල තියෙන මේ NCK කියලා. කියන්නේ අර වාර ගණන හොයන එක. අන්න ඒක. හරිද?
මේක තමයි වැදගත්ම දේ. හරි. දැන් එතකොට කෝල් පහෙන් කොයි දෙන්නද බඩු ගත්තේ? පළවෙනි දෙන්නද අන්තිම දෙන්නද? ඒක තෝරන්න පුළුවන් ක්‍රම ගණන තමයි මේ කම්බිනේෂන් එක. කම්බිනේෂන් එක අර C වලින් කියන්නේ අන්න මේකෙන් කියන්නේ. හරිද? NCK. හරි. මේ ටික ගුණ කරාම අපිට හරියටම උත්තරේ එනවා. හරිද? අපි බලමු කැල්කියුලේෂන් එක ගාන හදලා බලමු. මුලින්ම අපි කියවනේ n කියන්නේ 5යි. එතකොට k කියන්නේ 2යි. ඒ කියන්නේ අර ගත්ත කට්ටිය මේ ඊට පස්සේ p කියන්නේ 0.2යි කියලා මම අර කලින් කිව්වා. එතකොට බලන්න මුලින්ම 5C2. ඒ කියන්නේ 5 දෙනෙක්ගෙන් දෙකක් තෝරන ක්‍රමනේ නේ. 5C2 කියන එකෙන් අපි මේවා කරන්නේ. හරිද? මේ ඒ කියන්නේ අපි අර ඉස්සලා ගත්තේ k කියන්නේ 2යි කියලා. ඒ කියන්නේ අපිට දෙන්නෙක්නේ හොයන්න ඕනේ. දෙන්නෙක් තෝරගන්න ඕනේ. හරිද? ඒ තෝරන ක්‍රම තමයි. ඊට පස්සේ අර 5C2 කියන එක අපිට එනවා 10යි කියලා. ඒ කියන්නේ 5 දෙනෙක්ගෙන් දෙන්නෙක් තෝරන්න පුළුවන් ක්‍රම ගාන 10ක් තියෙනවා. හරිද? ක්‍රම 10ක් තියෙනවා. ඊළඟට 0.2 දෙපාරක් ගුණ කරනවා. හරිද? එතකොට එනවා 0.04. ඊට පස්සේ ඊළඟට ඉතුරු 0.8නේ. හරිද? ඉතුරු 0.8 තුන් පාරක් ගුණ කරනවා. එතකොට අපිට එනවා 0.5යි 1යි 2 කියලා. හරිද? මේ ඔක්කොම ගුණ කරාන් පස්සේ අපිට එනවා 0.2යි 0.4යි 8ක්. හරි? දැන් මේක තේරෙන්න මොනවා හරි තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. ඒ කියන්නේ දැන් අපි කෝල් 5ක් ගත්තොත් හරියටම බඩු විකිනෙන්නේ දෙන්නෙක්ට විතරක් නම්. හරිද? කෝල් 5ක් ගත්තොත් හරියටම බඩු විකිනෙන්නේ දෙන්නෙක්ට නම් දෙන්නෙක්ට බඩු විකුණීමේ සම්භාවිතාවය තමයි අපි මෙතනින් ගන්න. හරිද? chance එක තමයි අපි ගන්න. දැන් අපිට ඉස්සලාවේ මේකේ රිසල්ට් එක ආවේ 0.2යි 0.48නේ. ඒ කියන්නේ 120ක් වගේ තමයි. හරිද? 120ක් තමයි කෝල් 5ක් ගත්තොත් හරියටම දෙන්නෙක් බඩු ගන්න. 120ක සම්භාවිතාවයකින්. හරිද? හරි. ඩේටා සයන්ටිස්ට් කෙනෙක් විදියට ඔයාලට පුළුවන් මේ විදියට ඕනෑම බිස්නස් ටාගට් එකක් ගැන අනාවැකි කියන්න. හරිද? ඒකයි මේක ගැන හොඳ අවබෝධයෙන් මේ දැනගන්න ඕනේ. හරි. ඊළඟට බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ හැඩය තීරණය වෙන්නේ අපි කරන වැඩේ සාර්ථක වෙන්න තියෙන chance එක මත. හරිද? අපි කියවනේ සාර්ථක වෙන එක අපි p කියලා දානවා කියලා. හරිද? අන්න ඒ වගේ මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ හැඩය තීරණය වෙනවා. කාසියක් වගේ අර 50ට 50 තියෙන්නේ. හෙඩ් ටේල් විතරනේ නේ. එතකොට අපිට සාර්ථක වෙන්න තියෙන chance එක කීයද? 0.5යිනේ නේ. හරි. අර මේ කලින් එකේ කලින් උදාහරණ අපි කීයද ආවේ? p එක. මේ සාර්ථක වෙන්න තියෙන chance එක 0.2යි නේ. එතකොට දැන් මෙතනින් graph එක ලස්සනට මැදින් උස යනවා. හරි. ඒ කියන්නේ දෙපැත්තට විහිදිලා මේ බෙල් හැඩයක් වගේ ඇවිල්ලා මේ මැදින් ලස්සනට ඉස්සිලා එනවා. හරිද? එතකොට හරියට මැද 0.5 කියන හරියට මැද මේ ලස්සන බෙල් හැඩයක මේ graph එකක් එනවා. හරිද? හැබැයි අර මේ sales උදාහරණේ අපි ඉස්සෙල්ලා කරේ අන්න ඒක පොඩ්ඩක් බලන්නකො. හරිද? ඒකට අනුව ඒක දැන් දිලන්න අමාරුයිනේ. ඒ කියන්නේ සාර්ථක වෙන්න chance එක අඩුයිනේ. නේ? ඒ 120ක් නේ තිබ්බේනේ. ඒ කියන්නේ අර p යගේ අඩුයිනේ. නේ? ඒ වගේ දේවල් වලදී graph එක මොකද වෙන්නේ? වැඩි හරියක් වම් පැත්තට යනවා. දැන් අපිට මේකේ p යගේ 0.5 තියෙනවා නම් මොකද උනේ? මේ හරියට මැදට ආවනේ. දැන් අර කලින් ගාන අනුව p එක 0.2යිනේ. ඒ කියන්නේ අඩුයි. එතකොට ඒක යනවා මේ වම් පැත්තට වගේ වෙන්න තමයි උසට මේ උස යන්නේ. හරිද? එතකොට අපි කියනවා ඒක සාර්ථක වෙන්න තියෙන වාර ගණන අඩුයි කියලා. හරි. හරි යාළුවනේ, අද අපි කතා කරේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක ගැන. මතක තියාගන්න පාස් ෆේල් වගේ ප්‍රතිඵල දෙකක් තියෙන ඕනෑම තැනකදී අපිට මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක පාවිච්චි කරන්න පුළුවන්.
අද හෝම්වර්ක් එක හරිම ලේසි. ඔයා කාසියක් 4 පාරක් උඩ දානවා. හරිද? ඒකෙන් වාර 3කදී හරියටම හෙඩ් වැටෙන්න තියෙන සම්භාවිතාවය තමයි හොයන්න ඕනේ. මේකට බයිනෝමියල් සූත්‍රය දාලා හදලා උත්තරේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඊළඟ වීඩියෝ එක අපි බලමු කාලයත් එක්ක සිදුවෙන දේවල් මනින පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක ගැන. හරිද? හරි. එහෙනම් අපි ගිහින් එන්න.